අද බලමුද ග්ලොස් වානිෂ් සහ මැට් වානිෂ් අතර වෙනස? මේක ගානකොට බලන්නම ඕනම දෙයක් තමයි එකම පැත්තට බ්‍රෂ් එක යවන එක. පේනවද? ගාපු ගමන් දෙකේම පෙනුම එක වගේ. දැන් බලන්නකෝ වෙනස කොහොමද? මේ වානිෂ් කලාම ග්ලොස් වානිෂ් එකේදී තියෙන ප්‍රශ්නයක් තමයි ලයිට් එකට චිත්‍රයේ තියෙන පෙලක් ඩීටේල් පැහැදිලිව නොපෙනෙන එක. හැබැයි කොයි සිතුවමට කොයි වානිෂ් එකද ඇප්ලයි කරන්න කියලා හරියටම බලලා ඒක යොදාගත්තොත් එන පෙනුම හිතාගන්න බෑ. එහෙනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.